තමයි ආඳු නිවැරදි මාර්ගයේ මාළුවා ඉර පාත් වෙනකොට තමයි ආඳා උඩට එන්නේ. ඉර එළියට කවදාකවත් ආඳෙක් එන්නේ නැහැ. අනිත් මාළු වෙනවා. සාමාන්‍ය සිලාපි, දෙප්පිලි, ඉබ්බෝ එන්නේ නැහැ. ඉබ්බෝ සමහර දාට එනවා. ආඳා එන්නේ නම් කොහොම 6 7 පහු වෙලා තමයි. රාත්‍රී අඳුර එයා අඳුර වෙනකම් ඉන්නේ. එයාට මිනිස්සයා ගැන මාර ඉවත් තියෙන. මෙහෙම වතුරට කකුල තියෙනකොට ආඳා දන්නවා මේ වතුර ඇතුළත අවට අනිවාර්යෙන් මිනිස්සෙක් හරි සතෙක් හරි ඉන්නවා කියලා. වතුර බොන්න ආපු සත්තු ඉන්නවනේ. ඒ සත්තුන්ටත් ආඳා බයයි. ඒක නිසා 6 7 වෙනකොට කිසිම කෙනෙක් වැවකට එන්නේ නැහැ. හරි. මේ බඩු ටික මේ තියෙන බරු ටික මේ කටු වැලක් තියෙනවා. මේ තියෙන්නේ ආයුධයක්. මේ ආයුධය ගන්නේ ආඳාව අපිට කටු ඔක්කොම කටුවට ගියාම ආඳා පාලනය කරන ආඳා මෙහෙම අල්ලා අපි ඔළුවෙන් ඇල්ලුවා මේ ඔක්කොම මුළු ඇඟම පටල ගන්නවා. ලොකු ආඳාව වුණොත් සමහරට කකුල වුණොත් කකුල මෙතෙන්ටම පටල ගන්නවා. මේ පටල ගත්තාම ආඳාගේ තියෙන ඔය මුස්ලිම් අය නම් ගොඩාක් දන්නවා. ආන්ලයින් අපි තමයි ආපහු අතාරනවා. මොකද චූටි ආන්දේ කවුනොත් අපි කැමරාවත් අපි ගන්න. එයාට තව ආයුෂ තියෙනවා. එයා තව පැටව බෝ කරන්න ඕන. ඒක නිසා මේක ප්‍රෝග්‍රෑම් එකේ විදිහට ඔයාලට පෙන්වන්න ඕනේ. අද රැයටත් පෙන්නනවා ප්‍රෝග්‍රෑම් එක ඉවරනාට ආන්දේ කල්ලා ඔයාලට මෙයාව ස්වයංක්‍රීයව අපි ආමනේ ගිනි මැලයක් ගහනවා. ගහලා ඉවරලා පුච්චලා අපි අකන්නේ අමුයෙන් කන්නේ. කිසිම කියන්නේ බෙහෙත් අපි මාළු මස් හැම එකටම